Hello Scoops YouTube channel එකත් එක්ක එකතු වෙන යාළුවෝ හැමෝම අයිබෝන් කියලා පිළිගන්නවා. මේ programming fundamentals පිළිබඳව කතා කරන වීඩියෝ series එකේ 31 වෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ pointers ගැන. pointers කියන්නේ හරි සරල දෙයක්. අපි දන්න දැනටපත් අපි variable එක වැඩ කරලා තිනවා. variable එක මේ point එක කියන්නේ variable එකම තමයි. point එක හැබැයි පොඩි විශේෂත්වයක් තියෙනවා. point එක තියාගන්න පුළුවන් memory location එකක address එක. memory location එක address එක කියලා මම අදහස් කරේ මොකක්ද දන්නවද? අපි සාමාන්‍ය variable එකක් මොකක් හරි create කරද්දී සාමාන්‍ය හිතන්න අපි int x integer type එකේ x කියලා variable එකක් හැදුවා කියලා. මේක ඇත්තරම කොහෙද හැදෙන්නේ? මේක අනිවාර්යෙන් physical කොහේ හරි device එක හැදෙන්න ඕනේ. අපි හිතමු මේක RAM එකේ create වුණා කියලා. හරි දැන් x කියලා variable එකක් RAM එකේ තියෙනවා. අපි හිතන්න තව program එකක තව x කියලා variable එකක් හැදුවා. තව program එකක හරි මේ program එකක හරි කොහොම හරි තව x කියලා variable එකක් හැදුවොත් computer එක කොහොමද හඳුනගන්නේ මේ xy ඒ හදන අනිත් xy. ඉතින් එහෙම හඳුනා ගැනීමට හැකියාවක් නැහැ. නිකම්ම x කියන නමින් මේ variable එක create වුණොත් මේ අපි create කරන හැම variable එකකට මේ වගේම array එකකටම memory එකේ address එකක් වෙන වෙනවා. ඒ කියන්නේ අපි ගෙදර address එක වගේ මේ memory එකේ address එකක් තියෙනවා. අපි මොකක් හරි මේක සමාන කරොත් value එකකට මේ value එක ගිහිල්ලා store වෙන්නේ ඒ memory එකේ තියෙන address එකට අදාළ cell එකේ තමයි. ඉතින් මේ pointers කියන්නේ ඒ cell වල address එකක් store කරලා තියාගන්න පුළුවන් variable විශේෂයක තමයි අපි point එකක් කියලා කියන්නේ. මම මෙතන integer variable එකක් හදලා ඒක 10ට සමාන කරගෙන තියෙනවා. මම දැන් පෙන්නන්නම් point එකක් කොහොමද හදන්නේ කියලා. point එකක් හදන්නෙත් data type එක ලියන්න ඕනේ. ඒ වගේම star mark එක දාලා point එකට මොකක් හරි නමක් දෙන්න ඕනේ. මම px කියලා දෙන්නම්. අපි මේ store කරන්න යන variable එක integer data type නම් ඒ කියන්නේ ඒ data type එකට අදාළවම තමයි අපි point එකේ data type එකක් දෙන්න ඕනේ. දැන් මම මෙතන integer x කියලා අරන් තියෙන නිසා මම integer විදිහටම data type එක තියෙන point එකක් මෙතන හදාගෙන තියෙනවා. ඒ point එකට අපි සමාන කරන්න පුළුවන් මේ variable එකේ address එක. අපි දැන්ටමත් දන්නවා scanf එහෙම use කරද්දී අපි දන්නවා user input කරන value එක address එක ඒ කියන්නේ variable එකේ address එකට තමයි යවන්නේ. මෙතනත් ඒ වගේම and mark එක දාලා variable එකේ නම දෙන්න පුළුවන්. මෙහෙම දුන්නාම මේ x කියන variable එකේ තියෙන variable එකේ memory location එක එහෙම නැත්නම් address එක px කියන point එකට assign වෙනවා. අපි මෙතන පල්ලෙහා print කරලා බලමු. මේ විදිහට address of x කියලා මම මෙතන point එකක් අපි දාද්දි අපි සාමාන්‍ය integer variable එකක් නම් පෙන්නද්දි අපි percentage d තමයි දාන්නේ. ඒ වගේම string එකක් නම් percentage s ඒ වගේ. මෙතන point එකක් පෙන්නද්දි අපි දාන්නේ percentage p කියන symbol එක. ඒක දාලා මම කියනවා මම මේක දැන්ට comment කරගන්න. මම කියනවා and එකත් එක්ක x එක දෙනවා. මේක දුන්නාම අපිට බලා ගන්න පුළුවන් මම මේක run කරන්න. run කරාම අපිට බලා ගන්න පුළුවන් address of x එක මේක ඉලක්කම් 1 2 3 4 5 6 7 8 characters 8ක් තියෙන hexadecimal value එකක් තමයි මේ address එකට තියෙන්නේ. ඉතින් මේක unique computer එකට පුළුවන් මේක හඳුනා ගන්න memory එකේ කොහෙද හරියටම තියෙන්නේ කියලා. ඒ අනුව තමයි අපේ values එක මේ computer එක වැඩ කරන්නේ. අපිට program වලදී මෙහෙම simple variable use කරන්න දෙන්නේ අපේ පහසුතක නැතුව පරිගණකයකට ඒවා තේරෙන්නේ නැහැ. compiler එක විසින් තමයි මේ හැමදේම manage කරන්නේ. හරි මෙතන මේ අපි and x වෙනුවට මම දැන් මේක ආයෙ uncomment කරගන්න. මෙතනට මට px කියන point එක දාලත් මේ විදිහටම මේ වැඩේ කරගන්න පුළුවන්. මොකද point එකේ තියෙන්නේ දැනට x කියන variable එකේ memory address එක නිසා.
ඉතින් ඕක තමයි පොයින්ට් එක සරලම කතන්දරේ. අපිට අවශ්‍ය නම් මේක ඩීරෙෆරන්ස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඇඩ්‍රස් එක අපි රෙෆරන්ස් එක කියලා තමයි කියන්නේ. ඩීරෙෆරන්ස් කරනවා කියන්නේ මේ පොයින්ට් එක භාවිතා කරලා මේ වේරියබල් එකේ වැලියු එක ඇක්සස් කිරීමට. මම මෙතන දාගන්නම් %d කියලා. මම ඇක්සස් කරන්නනේ දැන් මේකේ ඉන්ටිජර් වැලියු එක. මෙතනට මම px එකට ස්ටාර් එකත් එක්කම px කියලා දෙනවා. එහෙම දීලා රන් කරාම මෙතන මම වැලියු කියලා වෙනස් කරගන්න. එහෙම දීලා වෙනස් කරගත්තාම අපිට උත්තරේ එනවා 10යි කියලා. ඒ කියන්නේ මේ x variable එකේ වැලියු එක තමයි මෙතන print වෙලා තියෙන්නේ. ඒ වගේම අපිට මේකේ තව ඒ කියන්නේ අපි variable එකක් එක්ක කරන හැම වැඩක්ම කරන්න පුළුවන්. pointer px සමානයි 20යි කියලා මම දෙනවා. මේක 20යි කියලා දුන්නාට පස්සේ අපිට බලන්න පුළුවන් මේක රන් කරාම 20 මෙතනට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ පොයින්ට් එකට 20 සමාන කරාම අපේ x කියන variable එකේ වැලියු එක වෙනස් වෙලා තියෙනවා. දැන් මම මෙතන x කියලා දාන්න. ඒත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒක 20ට වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඕක තමයි සරලම කතන්දරේ මේ පොයින්ටර්ස් සම්බන්ධයෙන් කතා කරන්න තියෙන. ඉතින් මගේ YouTube channel එකට subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්න.